කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? මේ පුංචි වීඩියෝ එක මම ඔයාලා වෙනුවෙන් ගත්තේ ගියේ ඉරිදා හවස් වරුවේ. හවස් වරුවේ කියන්නේ හවස 3:00ට විතර වගේ. ඉතින් ඔන්න අද හස්බන්ඩ් ගෙදර ඉඳලා වැඩට ගියා. දැන් චුට්ටකට කලින් ඉතින් එයා යන්න කලින් කඩලා දුන්න ගෙදර වත්තේ තිබ්බ පළතුරු ටිකක් කඩලා දුන්න. ඉතින් ඒ ටික ඔය විදිහට මේ පළතුරු කූඩේට හොරාගත්තා. ඉතින් අද ඉරිදා දවසක් වුණත් චූටි වැඩ ටිකක් මට තියෙනවා කරගන්න. මොකද හෙට ඉස්කෝලේ දවසක් ඒකට ලෑස්ති වෙන්නත් ඕනේ. ඒ චූටි වීඩියෝ ටික තමයි ඔයාලා වෙනුවෙන් අරන් ආවේ. ඉතින් ඊයේ අවසරේ අපිට පුංචි වැඩක් තිබුණ නිසා බබාලගේ ඉස්කෝලේ වැඩ ඔක්කොම ටික ඉවර කරගන්න බැරි වුණා. ඉතින් ඒ වැඩ ටිකකුත් තියෙනවා. ඉතින් ඒ ටිකත් කරන ගමන්ම මට අද නමන්න රෙදි ගොඩකුත් එකතු වෙලා තියෙනවා. ඉතින් මං හිතුවා දැන් ඒ ටිකත් නමලා ඉවර කරගන්න ඕනේ කියලා. ඉතින් චූටි දුව නම් එයාගේ ඉස්කෝලේ වැඩක්. ඉතින් චූටි පුතා මට වැඩක් කරගන්න දෙනවා. හරි අඩුයි එයා ගෙදර ඉන්න වෙලාවට. මම රෙදි ටිකක් නමා ගත්තත් එයා ඒ ටික ටක් ගාලා අනිත් පැත්තට පෙරලලා දානවා. ඉතින් ඒ නිසා එයාට පොඩි කොළ කෑලු ටිකකුයි කතරකුයි දුන්න රූප ටිකක් කපන්න කියලා. ඒ අතරේ මම බබාගේ ඉස්කෝලේ වැඩත් බලන ගමන්ම රෙදි ටික ඔක්කොම නමා ගත්තා. ඇත්තටම අර ගෙදර එක රෙදි ගොඩක් එහෙම එකතු වෙලා තියෙද්දි අපේ හිතවලට ටිකක් අමාරුයි වගේ. ඉතින් මටත් එහෙම තමයි. ඕක නමලා ඉවර කරගන්නකම් හිතට වදයක්. ඒ නිසා දැන් පුළුවන් වෙලාවේ මං හිතුවා ඒක නමලා ඉවර කරගන්න. ඉතින් පහුගිය සතිය පුරාවටම මට වෛරස් උණ හැදිලා හිටියේ. ඉතින් ඒ නිසා අදත් වීඩියෝ එකේ කටහඬ වෙනස් ඇති. සමහර විට ඔයාලට ටිකක් අපහැදිලිත් ඇති. ඒකට මම සමාව ඉල්ලනවා. ඉතින් ඔන්න චූටි පුතාටත් හෙට ඉස්කෝලේ ගෙනියන්න රූප ටිකක් කපලා එවන්න කියලා තිබ්බා. රෙදි ටික නමලා ඉවර කරයින් පස්සේ ඒ ටිකත් කපා ගන්න තමයි මේ ලෑස්ති. ඉතින් නමපු රෙදි ටික කබඩ් වල හොරගන්න වැඩේට නම් අපේ චූටි පුතයි චූටි දුවයි මට ගොඩක් ආසාවෙන් උදව් කරනවා. ඉතින් අද තාම චූටි දුව ඉස්කෝලේ වැඩ නිසා ඔන්න අපේ චූටි පුතා මට බොහොම කැමැත්තෙන් ඒ වැඩ ටික කරලා දෙනවා. ඉතින් ඇත්තටම චූටි තරඟයක් වගේ කවුද බලමු ඉක්මනට රෙදි ටික ගිහින් තියන්න කිව්වහම දෙන්නා මට ඒ වැඩේ ගොඩක් ලේසියෙන් කරලා දෙන නිසා ඔන්න මම ඉතින් ඒකෙන් හොඳම ප්‍රයෝජනෙ ගත්තා. ඉතින් දැන් එයාලා දන්නවා එයාලගේ ගෙදෙට්ට අඳින ඇඳුම් ගමන් අඳින ඇඳුම් වෙන වෙනම එයාලගේ කබඩ් දෙකට දාගන්න. ඉතින් ඔන්න චූටි පුතා නම් අද ඒ වැඩේ මට මේ විදිහට කරලා දුන්නා. ඇත්තටම දරුවන්ට එයාලගේ චූටි දේවල් පුංචි කාලෙම කරන්න පුළුවන් කියන එක එයාලගේ ඔළුව වලට අපි දුන්නාම ඒ දේවල් දරුවෝ හරිම ඉක්මනට හරිම සතුටින් ග්‍රහණය කරගන්නවා. ඉතින් එයාලා චුට්ට ලොකු වෙද්දි ඒ දේවල් අපිටත් අම්මා කෙනෙක් විදියට ගොඩක් පහසුවක් වෙනවා. ඉතින් ඇත්තටම රෙදි ගොඩ නමලා ඇඳ දිහා බලද්දි නම් හරිම සතුටුයි. දැන් නම් වෙලාව හවස 5:00යි. ඉතින් ඔන්න ජනල් ටිකත් වහලා ගෙදර අනිත් අර ටික පටන් ගන්න හිතුවා. මේ වෙලාවට මම අපවසරයක් ගේ අතු ගා ගන්නවා. ගේ අතු ගාලා තමයි පහන තියාගන්නේ. ඉතින් හෙට ඉස්කෝලේ දවසක් නිසා බබාලට ගෙනියන්න රයිස් එකට ගෙනියන්න ඕන බත් එක හදා ගන්නත් ඕනේ. ඉතින් ඔන්න ගේත් අතු ගාලා ගේ පුරාම හෙන්න පිරිට් ටිකකුත් දාලා තමයි මම මේ වැඩේ කරගන්න කුස්සියට ආවේ. මගේ වීඩියෝ කලින් බලන කෙනෙක් නම් මම ඔයාලට කියලා තියෙනවානේ මම බබාලගේ ෆ්‍රයිඩ් රයිස් එකට ඕනේ බත් එක කලින් දවසේ හදලා ෆ්‍රිජ් එකේ තියාගන්නවා කියලා. ඔන්න ඒ වැඩේට තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම මේ CIC එකේ මෙන්න මේ ඔයාලට පෙන්නපු බාස්මති එක තමයි පාවිච්චි කරන්නේ. ඒක ඇත්තටම හරිම සුවඳයි ඒ වගේම රසයි. ඉතින් චූටි පුතාටයි චූටි දුවටයි උදේට බුද්ධ පූජාව තියන්නයි විතරක් නිසා රයිස් කුකර් කප් එකෙන් එකක් හොඳටම ඇති. මොකද බබාලා දෙන්නම ලොකුවට කන අය නෙමෙයිනේ. ඒ නිසා ඊට පස්සේ මම මේ හාල් එක දෙපාරක් විතර හොඳට හොදා ගන්නවා. ගොඩ පොඩි කර හොදන්නේ නැහැ. මොකද බාස්මති බත් එක කැඩුනොත් ලස්සනට රයිස් එක හදාගන්න බෑ. ඒ නිසා මේ විදිහට යන්තම් අත ගාලා හොඳට හොදා ගන්නවා. ඊට පස්සේ කරන්නේ ගත්ත හාල් ටික වැහෙන්න මේ විදිහට වතුර ටිකක් දාලා විනාඩි 10ක් විතර පැත්තකින් තියාගන්නවා. ඉතින් හාල් ටික ඒ විදිහට පෙඟෙනකම් මං හිතුවා මල් ටික කඩලා පහන තියන්න ඕනේ කියලා. එතකොට මට දැන් වන්දනා කරන්න බැරි වුණත් චූටි පුතයි චූටි දුවයි මේ වෙලාවට තනියෙන් බුදුන් අදින්න දැන් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා බුදුන් අදින තැනත් අස් කරලා මම දැන් ලෑස්ති ඒ දේ කරගන්න. ධම්මං සරණං
ගච්ඡාමි සංඝං. ඇත්තටම ගෙදරක කරන්න තියෙන චූටි චූටි වැඩ වුණත් සමහර වෙලාවට අපිට මතු පිටින් බලද්දී ඒවා ගොඩාක් ලොකු දේවල් වගේ හිතෙනවා. ඉතින් ඒ වෙලාවට කරන්න තියෙන වැඩේ ගැන අවධානය දීලා ගෙදර වැඩ ටික කරගත්තාම කිසි මහන්සියක් නැතුව අපිට දවසේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට පහනක් පත්තු කරලා මං චෝටිතුවටයි පුතාටයි බුදුන් වදින්න කියලා කිව්වා. ඉතින් බාස්මති බත් එකත් ස්ටීම් කරගෙන ඉවර වෙලා බබාලා දෙන්නට රැට කන්න ඕන කිව්වේ සෑන්ඩ්විච් එකක්. ඒත් එකම ගෙදර ගෙනාපු චිප්ස් වගේක් තිබ්බා. ඒකත් එයාලට බෙදලා ඉල්ලුවා. ඒකත් බෙදලා ඒගොල්ලෝගේ සෑන්ඩ්විච් එකත් ලෑස්ති කරගත්තා. හදාගත්ත බාස්මති බත් එක මෙන්න මේ විදිහට හොඳට පැය දෙකක් විතර නිමෙන්න තියලා ඊට පස්සේ සීල් වෙන වාචනයක දාලා ෆ්‍රිජ් එකේ තියාගන්නවා. උදේට බබාලට ඉස්කෝලේ ගෙනියන්න ෆ්‍රයිඩ් රයිස් එක ලෑස්ති කරගන්නේ. ඉතින් බබාලා දෙන්න කෑම කන අතරතුරේ මම මේ ලෑස්ති යට ඉස්කෝලේට ඕන ඇඳුම් ටික අයන් කරලා තියාගන්න. ඉතින් ඇඳුම් ටික ඔක්කොම අයන් කරලා මේ විදිහට බබාලගේ බෑගුත් එක්කම ලෑස්ති කරලා තියාගත්තාම මට උදේට ගොඩාක් ලේසි. ඉතින් සපත්තුත් පොලිෂ් කරලා මේ විදිහට ළඟින්ම තියාගත්තා. ඉතින් බෑග් ටික ගෙනත් තියාගන්න දේවල් පොත් ටික එහෙමනම් බබාලා දෙන්න දැන් මේ විදිහට ගෙනත් තියාගන්න දන්නවා. ඉතින් ඒක ඇත්තටම මට තවත් පහසුවක්. ඉතින් අර තනියෙන් බබාලා දෙන්නෙක් උදේට ඉස්කෝලේ යවනවා කියන එක ඇත්තටම ලේසි වැඩක් නෙවෙයිනේ. ඒ නිසා ඔය විදිහට ඔක්කොම ටික කරලා තියාගත්තාම ලොකු ප්‍රෙෂර් එකක් නැතුව උදේ වැඩ ටික මට කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කරන හැම දෙයක්ම හිට බබාලට මල් ගෙනියන්න තියෙනවා නම් මල් වට්ටි, එතකොට දෝනිගේ රිබන්, කොණ්ඩ කටු, ඒ දෙනාගේ ඕඩිකොලන්, ඒ වගේ දේවලුත් මම මෙතනින්ම ගෙනත් තියාගන්නවා. ඒක තමයි මට උදේට වැඩ කරන්න හරිම ලේසිම විදිහ. ඉතින් ඔන්න බබාලා දෙන්නත් සෝදලා නිදි කරවුවා. ඉතින් දැන් ඔන්න අද දවසේ මගේ වැඩ ටික ඉවරයි. දැන් මට තියෙන්නේ රැට කාලා ඉතුරු වලන් ටික අස් කරලා කුස්සියත් අස් කරලා නිදා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉරිදා දවසේ හවස්වර මගේ ගෙවෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ආපහු දවසක ඉක්මනින් හම්බ වෙමු.